අනේ මන්දා මට නම් තේරෙන්නේ නෑ මේ මොනාද වෙන්නේ යන්නේ කියලා. ඔව් අනේ ඔයාට විතරක් නෙවෙයි අපිට තේරෙන්නෙත් නෑ මොනාද මේ වෙන්නේ කියලා. හරි මොනාද කියලා කියන්න කලින් ඔය subscribe කියලා තියෙන බටන් එක උඩට දාන්නකෝ පොඩි ටච් පාරක්. ඔන්න දැන් ගෙවින් එයාගේ අලුත්ම ක්‍රස් එක තරුමලි බබත් එක්ක හරියට පාඩම් වැඩවලන ඉන්නේ. ඉතින් බන්දුකයා මහා ලොක්කා වගේ කියන්නේ දන්නේ නැති ඕන දෙයක් එයාගෙන් අහගන්න කියලානේ. ඒ අස්සේ ඈතින් එන එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දකින බන්දුකයාට උන් හිටි තැනුත් මතක නැති වෙලා රිංගනවා කියන්නකෝ මේසයටට. බන්දුක කෝ කියලා ඒ ගර්ල් අහද්දි ගෙවින් වහන්න හැදුවත් තරුමලී නම් මේක වහන්න දුන්නේ නැහැ. මේ මේසයට ඉන්නේ කියලා කියද්දිම බන්දුකයා ඕන් දුවනවා පණ කඩාගෙන. කොහෙද දන්න එයාගේ අර චණ්ඩිකන් නේද? ඒ අස්සේ නිරාසා උපරිමයෙන් try කරන්නේ ඇත්ත පැහැදිලි කරලා දීලා තිදැස් එක සංදේශිව කොහොම හරි එකතු කරන්න වුණත් සංදේශි නම් කිසිම කැමැත්තක් නැහැ ආයි තිදැස් එක එකතු වෙන්න. මට නම් අප්පිරියයි මාව නැති වෙලේ වෙන එකක් එක ගිය ඔය වගේ කෙනෙක් එක්ක ඉන්නවත්. අනේ මන්දා මෝඩි ආත්මි කියන්නෙත් වෙන කෙනෙක් නෙවෙයි ඔයාමනේ. ඉතින් ඒකවත් ඔයාට තේරෙන්නේ නැද්ද දෙයියනේ? දැන් ඉතින් ඒ අතරේ පේසලේ ආත්මිය ගොඩ දාගන්න තක්කා හණියක්ම බේගල් ගොතනවා කියන්නකෝ. පව්වනේ අහිංසකයා. තිදැස් ආත්මිට ගැලපෙන්නේ නැහැලු. ආත්මිට ගැලපෙන්නේ එයාමලු. අනික ඉතින් මේ දෙන්න ළමයි හදන හැටි ප්ලෑන් කරා කියලා කියන්නේ. කවදද දන්නේ නැහැ නේද එහෙම ප්ලෑන් කරේ? හරි අපි බලමුකෝ ආත්මි ළමයි හැදුවේ කාත් එක්කද ඉදිරියේදී ළමයි හදන්නේ කාත් එක්කද කියලාත් නේද? එහෙනම් ආයෙමත් මුණ ගැහෙනකල් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. හරිද? අමතක කරන්න එපා මාව subscribe කරලා bell button එකත් click කරොත් තමයි මේ වගේ වීඩියෝස් වලට කාටත් කලින් එන්න ගන්න පුළුවන් ඉන්නේ. ගිහින් එන්නම් මම වගේ ආදරණීය වස්තු.